මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම ආවේනික ලස්සනක් තියෙනවා වගේම ඒ ලස්සනට කැමති මේ ලෝකේ එක්කෙනෙක් හරි ඉන්නවා කියලා ඇත්තටම විශ්වාස කරන්න සිද්ධ වුණු එක පුංචි ටෙඩි බෙයක් කෙනෙක් හිටියා. ඉතින් අද කතාවේ නම තමයි දුක අස්සෙත් හිනාව හොයන් ගියපු පුංචි මිලෝ. එක්කෝමත් එක රටක හිම පියලි වලින් පොළව තෙමන පුංචි නගරයක කෙළවරේ පරණතාලේ සාප්පු ගොඩකින් පිරුණු කඩවීදියක් තිබුණා. සීත කාලගුණයක් නිතර තිබුණු හින්දම මුළු පරිසරයම අඳුරු බවෙන් මිදෙන්න ඒ සාප්පු ළඟ තියෙන වීදිය කහපාට ආලෝකය විහිදෙන කහපාට විදුලි පුබුළු වලින් එළිය වෙලයි තිබුණේ. ඉතින් මේ කඩවීදිය අසල තිබුණු සාප්පු පුරාම තිබුණේ පුංචි ටෙඩි බෙයාලා පිරුණු සාප්පු. ඉතින් එක පරණතාලේ සාප්පුවක පාට පෙට්ටියේ හැම පාටින්ම තිබුණු ටෙඩි බෙයාලා ගොඩේ ලීරාකය අයිනටම වෙන්න අහිංසක පුංචි ඇස් දෙකක් සහ දුක්කින් බර වුණු මොහොනක් තිබුණු ලාදුඹුරු පාට ලස්සන ටෙඩි බෙයා කෙනෙක් හිටියා. එයාගේ පාට නිසාම එයා ඒ තරම් කාගේවත් අවධානයකට ලක් නොවුණු ටෙඩි බෙයා කෙනෙක් වුණා. ඉතින් ඔන්න ඔහම කාලයක් යනකොට බලාපොරොත්තුවේ දැස් නිසාම එයාට සතුටු හිතුණු දවසක් උදා වුණා. මේ සාප්පුවට ආපු එක ආදරවන්ත යුවලක් මේ ටෙඩි බෙයාව මිලට ගත්තා. ඒ නිසාම ඇත්තටම එයාගේ මෝන ඇඳලා තිබ්බේ සතුටු හිනාවක්. ඉතින් ඔන්න ඔහම කාලයක් යනකොට එයාගේ සතුටට වැඩි ආයුෂ තිබුණේ නැහැ. එක දවසක් මේ ආදරවන්තයෝ දෙන්නගේ රණ්ඩුවක් නිසා මේ ටෙඩි බෙයාට සිද්ධ වුණා ඒක ප්‍රතිඵලයක් විදිහට කුණු බක්කියට වැටෙන්න. අනේ මට නම් කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ. මට හරිම දුකයි. මට ගොඩක් දුකයි අනේ. මට කවුරුත් ආදරය කරන්නේ නැහැ. මට කවදාවත් කවුරුවත්ම ආදරය කරන එකක් නැත්ද කියලා එයා මහහයියෙන් ඇඬුවා. එයා දැන් දින ගණනාවක් හිටියෙම කුණු බක්කියේ. එකපාරටම එයාව කවුදෝ කෙනෙක් අරගෙන මල්ලකට දාගත්තා. මේ මල්ල ඇතුලේ තව ගොඩක් වර්ගවල ටෙඩි බෙයාලා හිටියා. ඒත් එයාලවත් දැනගෙන හිටියේ නෑ එයාලව අරගත්තේ කවුද කියලා. එයාලට එක එක සද්ද ඇහුණා. නැවක තව මිනිස්සු ටිකක අනේ අපිව කොහේ හරි අරන් යනවා වෙන රටකට. එතන හිර වෙලා හිටපු එක ජිරාෆ් කෙනෙක් කිව්වා. ඉතින් එහෙදිවත් මට ආදරය කරන කෙනෙක් මුණ ගැහෙයි නේද? පුංචි ටෙඩි බෙයා එහෙම හිතුවා. ඔන්න මේ මල්ලේ හිටපු ටෙඩි බෙයා තොගයටම එක්කෙනෙක් ඇවිත් කුණු කොල්ලට විකුණන්න දැම්මා. ඒ කියන්නේ අඩුම මෙලට. ඉතින් ඔය අතරේ මේ පුංචි ටෙඩි බෙයාව එක තරුණ ගෑනු ළමෙක් ගත්තා. එයාගේ තියෙන අමුතු විදිය ලස්සන දැකලා. ඉතින් එයාව මිලට අරන් එයාව ආදරෙන් වැළඳගත්තා. එයාව නාවල පිරිසිදු කරලා එයාගේ රෝස පාට ඇඳේ අයිනක එයාව තියාගත්තා. ඉතින් එදා ඉඳන් මේ තරුණ ගෑනු ළමයාගේ මුළු ලෝකෙම වුණේ මේ ටෙඩි බෙයාව. එයාට එයා මිලෝ කියලා නමකුත් තිබ්බා. දන්නවද? කාලයක් තිස්සේ ගොඩාක් දුකින් හිටපු මිලෝ එදා ඉඳන් හැමදාමත් සතුටින් ජීවත් වුණා. ඇත්තටම මේ ලෝකේ හැමෝටම තමන්ටම ආවේනික වුණ ලස්සනක් තියෙනවා. ඒ ලස්සනට කැමති එක්කෙනෙක් හරි මේ ලෝකේ ඉන්නවා. ඉතින් අද ඉඳන් ඔයත් එහෙම හිතන්න ඉගෙන ගන්න. එතකොට ඔයාගේ ජීවිතේ ලස්සනම බලාපොරොත්තු කොටකින් පිරීලා යාවි.